මොකද්ද බොල මම බැලුවා මොකද්ද මේ තන්දු බොල මොකද්ද මේ අපුච්චි මුතු හරිය. මොකද්ද බොල දුන්නේ මේ මුතුපතේ අපුච්චි අද දුර සමීපෙට ගියාට පස්සේ මේ රට රාජ්‍ය පාලන කරන මහරජතුමා මාව දැකලා මට මේ මුතු හරිය පෙරෙන්නුවා. නෝ අපුච්චි නෝ මතක් කරේ නැද්ද බොල මං ඉන්නවා කියලා අනේ අපුච්චි අපුච්චිට මේව ගැලපෙන්නේ හැනේ. කොහොමද වැඩි බොල හරියටම හරියට වටිනවා බලන්නකෝ ලස්සන මුතු හරිය. අපක්නේ ආය හැමෝටම කියාපිය මතක් මොනවද දෙන්නේ කියලා පටයක්. හරි අපුච්චි. අපුච්චි කොරඩුව පැත්තට ගිහිල්ලා මහන්සිත් ඇති නේද? ඔව් මේ ඒක තමයි සිමිලෝ. ඇයි අපුච්චි? මේලි බලන්න කෝපයක් ප්‍රදාන වරමු. හරි අපුච්චි පොඩ්ඩක් ඉන්නකෝ මං කියවල ගොඩක් මහන්සි වෙන්න එපයි කියලා. හරි ඉන්නකෝ මං පිළිවෙල කෝපයක් හදාගෙන ඉන්න අපුච්චි. ඉන්නකෝ පොඩ්ඩක්. මේ රත්නදීලෝ ඇයි අපුච්චි? ඊයනක බංගෝ මොකටද පොඩ්ඩක් ඇදගෙන බලමන් ටිකක් මේ හාන්දි ගන්න. හරි අපුච්චි හරි කොරඩුව ගිහිල්ලා මහන්සි ඇතිනේ. ගෙදර කයිද? බල්ල කවුද? මොකද ගෙදර කයිද? ගෙදර කන්නේ බල්ල කන්නේත් නෑ කිව්වද දැන් දවල් 3-4 දක්වනවා. ලොකු තන මොකද මේ දොරන පක්කෝ දොරන පක් මේ අන්තම් මේ කුතු ගහගත්තා විතරයි කවුද උන්නේ ලකෝ මොකද කියලා බලන්න මේ දොරන පිය මේ නම් ඉතින් මං එන්න ඕනේ මොය දොරේ ඔක දෙපියන් දොරක්ද නේද තියෙන්නේ ඒකට මතක නැද්ද දාපු දොර දෙපැත්තේ තියෙන හින්දා එක මොකද්ද දිශාව මතක නෑ බෝලේ කොහොමද ඔබේ වයසෙන් නිකන් දිසාව මතක නැහැ දුවේ ඒක තමයි ඉදිරි දොර නම් දෙපියන් දොර තමයි ඒකෙන් තමයි අවිල්ලා ඉන්නේ ඒකෙන් ආවද බල මේ මොකද ගාල බලා පියවුලුවස්ස කඳ උඩටම හිමින් අත ගාපිය බලන්න ඒකේ ලනුකොටකුත් තියෙනවා ලනුවෙන් පන්නා පිය ටික ගියාද බල උඩටම අත ගන්නවා මං ඉන්නේ හොඳට අත ගෑවෙනවද බෝල අත ගෑවෙනව නම් උළුවස්ස කඳ උඩ ඇති බල යතුරු කැලල්ල අකුරු කරලා යතුරු කැලල්ල බලා පිය තියනවද කියලා හුණා එකක් හුණා ඕකේ බලා පිය ලොකු ඇතුළ